සර්බියාව ගැන කතා කරද්දී අපිට නිතරම ඇහෙන නමක් තමයි කොසෝවෝ කියන්නේ. ගොඩක් අය මගෙන් අහනවා මොකක්ද මේ කොසෝවෝ ප්‍රශ්නය කියලා. ඇයි මේ රටවල් දෙක තාමත් එකකතාවයකට එන්න බැරුව ඉන්නේ? අපි මුලින්ම බලමු මේකේ මුල මොකක්ද කියලා. සර්බියානු ජාතිකයෝ කොසෝවෝ භූමිය සලකන්නේ තමන්ගේ හදවත විදිහට. මොකද ඓතිහාසිකව සර්බියානු ඕර්තොඩොක්ස් පල්ලි සහ ඔවුන්ගේ සංස්කෘතිය ආරම්භ වෙන්නේ ඔය කියන කොසෝවෝ කලාපයේ. හැබැයි කාලයත් එක්ක කොසෝවෝ වල පදිංචි වුණේ බහුතරයක් ඇල්බේනියානු ජාතිකයෝ. ඔහුට ඕනේ වුණා වෙනම පාලනයක්. 1990 දශකයේ අගභාගයේදී මේක ලෝක යුද්ධයකට හැරුණා. නේටෝ සංවිධානය පවා මේකට මැදිහත් වුණා. අන්තිමේදී 2008 දී කොසෝවෝ තමන්ගේ ස්වාධීන රටක් කියලා ප්‍රකාශ කළා. දැන් ඔයාලට හිතෙයි ඉතින් වෙනම රටක් වුණා නම් ඉවරයිනේ කියලා. හැබැයි ඒක එච්චර ලේසි නැහැ. සර්බියාව අදටත් කොසෝවෝ රටක් විදිහට පිළිගන්නේ නැහැ. සර්බියාවට අනුව කොසෝවෝ කියන්නේ තමන්ගේම පළාතක්. රුසියාව සහ චීනය වගේ බලවත් රටවල් සර්බියාව පැත්තේ ඉන්නවා. හැබැයි ඇමරිකාව සහ යුරෝපීය සංගමයේ රටවල් වැඩි හරියක් කොසෝවෝ පිළිගන්නවා. මේ පිළිගැනීම සහ නොපිළිගැනීම අතර තමයි ලොකුම ගැටුම තියෙන්නේ. මේ නිසා දේශ සීමාවලදී නිතරම පොඩි රණ්ඩු උද්ඝෝෂණ ඇති වෙනවා. මේක නිකම්ම දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මේක මිනිස්සුන්ගේ හැඟීම් එක්ක බැඳුණු දෙයක්. සර්බියානුවෝ තමන්ගේ ඉතිහාසය පාවා දෙන්න කැමති නැහැ. හැබැයි ඒ අතරම සාමාන්‍ය මිනිස්සු හැමෝම කැමති සාමකාමීව යුද්ධයක් නැතුව ජීවත් වෙන්න. ආර්ථික ප්‍රශ්න, දේශ සීමා ප්‍රශ්න සාමාන්‍ය මිනිස්සුන්ටත් යම් බලපෑම් ඇති වෙනවා. හැබැයි සමස්තයක් විදිහට සර්බියාව කියන්නේ දැනට සංචාරකයන්ට පට්ටම ආරක්ෂිත ලස්සන රටක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සර්බියාව සහ කොසෝවෝ ප්‍රශ්නේ කෙටියෙන් සහ සරලව කියන්නේ. මේ ගැන ඔයාලගේ අදහස මොකක්ද? වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අවුල් බොයි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.